ආයිබෝවන් සිංහල විචාර අපගේ YouTube චැනලේ සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නවා. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝ නැරඹීමට අපගේ YouTube චැනලය දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අද අපගේ රචනා මාතෘකාව ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය කෙරෙහි බෝ නොවන රෝගවල බලපෑම. ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය කෙරෙහි බෝ නොවන රෝගවල බලපෑම. රටක ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ජනතාව ශ්‍රම බලකාය ලෙස සරලව හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ වයස 18 සිට 55 දක්වා නිෂ්පාදන ක්‍රියාවලියට සක්‍රියව දායක විය හැකි පිරිස ශ්‍රම බලකාය යනුවෙන් හැඳින්විය හැකිය. ශක්තිමත් ශ්‍රම බලකායක් සිටී නම් රටක නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් සාධනීය තලයක පවත්වාගෙන යෑමට එය ඉතා පිටිවහලකි. වර්තමාන ලංකාවේ ශ්‍රම බලකාය දුර්වල කරන්නා වූ ප්‍රධාන සාධකයක් ලෙස බෝ නොවන රෝග හඳුනාගත හැකි අතර ඒවායේ බලපෑම සහ ඒවා වළක්වා ගැනීම කෙරෙහි මෙසේ අවධානය යොමු කරමු. මිනිසාට වැළඳෙන රෝග පිළිබඳව සොයා බැලීමේදී එම රෝග බෝවන රෝග සහ බෝ නොවන රෝග ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. පාචනය, කොලෙරාව මෙන්ම අප මෑතකදී මුහුණ දුන් කොරෝනා වැනි වසංගත තත්ත්ව බෝවන රෝග ගණයට අයත් වන අතර මේවා කිසියම් කාල සීමාවකදී ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී නැවත තුරන් වීම හෝ රෝගීන් අවම වීම සාමාන්‍යයෙන් සිදුවෙයි. කොරෝනා වැනි වසංගත ශ්‍රම බලකායට විශාල තර්ජනයක් කර ආර්ථිකය සමතලා කළ බව සත්‍ය වේ. එහෙත් එවැනි වසංගත ප්‍රතිශක්තිකරණ එන්නත් ආදී මගින් පාලනය කර ගැනීමේ හැකියාව පවතී. එසේ නමුත් බෝ නොවන රෝග ගණයට අයත් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ ආඝාතය වැනි රෝග වැළඳීමෙන් ශ්‍රමිකයාට ජීවිත කාලය පුරාම බලපෑම් කරන බැවින් ශ්‍රම බලකාය කෙරෙහි බෝ නොවන රෝගවල බලපෑම ඉතා විශාලය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේද ශ්‍රම බලකාය කෙරෙහි බෝවන රෝගවලට වඩා වැඩි බලපෑමක් සිදු කරනුයේ බෝ නොවන රෝග බවයි. දියවැඩියාව වැනි රෝග තත්ත්වයක් සෑදුන විට පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයට එය විශාල බලපෑමක් සිදු කරයි. අලස බව, නිදිමත ගතිය දවස පුරා පවතින විට ඔහුගෙන් නිෂ්පාදන ක්‍රියාවලියට වන දායකත්වය, ගුණාත්මක භාවය සැලකිය යුතු ලෙස ඌනණය වීම සිදුවෙයි. එවැනි රෝග වසර ගණනාවක් ඖෂධ ලබා ගැනීමෙන් පවා සුව කර ගැනීම ඉතා අපහසු වීම තුළ ශ්‍රම බලකායට එයින් සිදුවන හානිය මෙතෙකයි කිව නොහැකිය. එපමණක් නොව අධිරුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝග නිසා හදිසි අකල් මරණ සංඛ්‍යාව විශාල ලෙස වර්ධනය වන බව රජයේ දත්ත වාර්තා මගින් දැකගත හැකිය. මෙලෙස අහිමි වන ජීවිත යනු බොහෝ විට රටේ පුහුණු ශ්‍රමිකයන්ය. පුහුණු ශ්‍රමිකයන්ගේ ජීවිත අහිමි වීම, ශ්‍රම බලකායේ සංඛ්‍යාත්මක අගය අඩුවීම රටකට, රටේ ආර්ථිකයට විශාල පාඩුවකි. නිවසක පියා හෝ මව මෙසේ මිය යාමෙන් හෝ පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමෙන් එම නිවසේ වෙසෙන දරුවන්ගේ අනාගතයටද විශාල බලපෑමක් සිදු කරයි. එනම් අනාගත ශ්‍රම බලකායටද එමගින් සිදුවන්නේ මිල කළ නොහැකි පාඩුවකි. රජයේ රෝහල් තුළ මෙවැනි බෝ නොවන රෝග සඳහා පරීක්ෂණ සිදු කිරීමටත් ප්‍රතිකාර කිරීමටත් පහසුකම් නැතුවාම නොව, නමුත් පූර්ණ ලෙස සුව කිරීම අපහසු මෙවැනි ලෙස රෝග පාලනය කෙරෙහි රෝහල් වලට කළ හැකි කාර්යභාරය සීමිත වේ. දියවැඩියාව, හෘදයාබාධ ආදී බෝ නොවන රෝග බොහොමයකට හේතුව වැරදි ආහාර පුරුදු හා සෞඛ්‍යයට අහිතකර ආහාර බව හැමෝම හොඳින්ම දන්නා කරුණකි. නමුත් දැන දැනත් එවැනි ආහාර
පාරිභෝජනයට ජනතාව හුරු වී සිටීම මේ තත්ත්වයේ පාලනයට ඇති දැඩි බලපෑමකි. කාර්යබහුලත්වයේ වැඩිවීමත් සමග ක්ෂණික ආහාර භාවිතය වැඩිවීම, තෙල් සහ සීනි අධික ෂෝටේජ් වර්ග සුලභ වීම, කෘත්‍රිම රසකාරක සඳහා ඇති පුරුදු අත්හැරීම අපහසු වීම බෝ නොවන රෝග පාලනයට ඇති ප්‍රධාන බාධක ලෙස සැලකිය හැකිය. එහෙත් මෙකි බෝ නොවන රෝග පාලනය කර ශ්‍රම බලකායට එයින් වන හානිය අවම කිරීමට රජයකට ඇති වගකීම මතක් කළ යුතුය. ශරීරයට අහිතකර ආහාර ද්‍රව්‍ය සඳහා පාලනයේ යෙදීමෙන් හා හිතකර ආහාර ප්‍රවර්ධනය ඒ අතරින් ප්‍රධාන වේ. පැවති විවිධ රජයන් එවැනි ක්‍රියාමාර්ග බොහොමයක් ගත්තද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවූයේ ව්‍යාපාරිකයන්ගේ අසීමිත බලයට රජය යටත්ව සිටීම නිසාය. මෙවැනි ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ගෙනමින් ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන ලබා ගැනීමට ඉඩ සලස්වමින් රටේ ශ්‍රම බලකායට බෝ නොවන රෝගවලින් සිදුවන බලපෑම අවම කිරීමට රජයට විශාල වගකීමක් පවතී. සෑම දෙයක්ම රජයෙන් බලාපොරොත්තු නොවී තමාගේ සෞඛ්‍ය කෙරෙහිවත් අවධානය යොමු කරමින් සෞඛ්‍යයට හිතකර ආහාර ලබා ගැනීම, අහිතකර ආහාර වලින් වැළකීම සඳහා ජනතාව කටයුතු කළ යුතුය. එසේම තමාට රෝගයක් ඇතැයි දැනෙන මුල් අවස්ථාවේදීම ඒ සඳහා ප්‍රතිකාර වෙත යොමුවීමද ජනතාව සිදු කළ යුතුය. එසේ එකිනෙකා තමාගේ සෞඛ්‍ය ගැන සිතයි නම් බෝ නොවන රෝගවලින් රටේ ශ්‍රම බලකායට සිදුවන බලපෑම විශාල ලෙස අවම වනු ඇත. ඉදිරිපත් කිරීම දසුනී මහවත්ත. තවත් මෙවැනි වීඩියෝ පටයකින් හමුවෙමු. අපගේ චැනලය නැරඹීම වෙනුවෙන් ඔබට ස්තුතියි.